සුබම සුබ දවසක් කියලා හැමදෙනෙම ආදරෙන් පිළිගන්නවා SL ඩොලර් කවුන්ට් YouTube channel එකට. ඉතින් අද 2025 අප්‍රේල් 2 වෙනි බදාදා. ඉතින් මේ වීඩියෝ එක තුලින් බලමු ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරේ සහ විශේෂයෙන්ම මැදපෙරදිග රටවල විදේශ විනිමය අනුපාතික කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. අද දවසට අදාළව ඇමරිකානු ඩොලරේ හෝමාරු වටිනාකම 297.20යි, යුරෝ එකක වටිනාකම 330.97යි. සෞදි රියාල් එකක හෝමාරු වටිනාකම 79.22යි, කටාර් රියාල් එකක වටිනාකම 81.54යි. කුවේට් ඩිනාර් එකක හෝමාරු වටිනාකම 973.33යි, ඕමාන් රියාල් එකක වටිනාකම 771.97යි. බහරේන් ඩිනාර් එකක වටිනාකම 788.34ක් විදිහට අද දවසට අදාළව තීරණය වෙලා තිනවා. ඩුබයි ඩිරාම් එකක වටිනාකම 80.91යි. ඒ වගේම සවුත් කොරියන් වොන් එකක වටිනාකම රුපියල් 0.2247ක් විදිහට අද දවසට අදාළව තීරණය වෙලා තිනවා. ඕස්ට්‍රේලියන් ඩොලර් එකක වටිනාකම 205.66යි. ජෝර්දාන් ඩිනාර් එකක හෝමාරු වටිනාකම 419.74යි. ලෙබනන් පවුන් එකක වටිනාකම රුපියල් 0.0033යි. අවසාන වශයෙන් සයිප්‍රස් පවුන් එකක වටිනාකම 330.97යි. ඊශ්‍රායල් නෙව් ෂෙකීල් එකක හෝමාරු වටිනාකම 80.15යි. ඉතින් ඔන්න ඔය විදිහට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරේ සහ විශේෂයෙන්ම මැදපෙරදිග රටවල විදේශ විනිමය අනුපාතික අද දවසට අදාළව වෙනස් වෙලා තිනවා.